අයිබෝන් අද වීඩියෝ එක පටන් ගද්දිම මම ඔයාලට මේ පෙන්නන්නේ ඔයා ජීවිතේටම දැකලා තියෙන විශාලතම පොල් ගෙඩිය. ඒක එහෙමයි නම් දාගෙනම වීඩියෝ එකකට ලයික් එකක් යමුකෝ. අද ඉතුරු අංග ටික මොනවද කියලා බලන්න. දැකලා නැති අය ඔන්න බලාගන්න කිලෝ ගානක මනුස්ස පරාණයකින් අන්තිමට ඉතුරු වෙන්නේ ඔච්චරයි ආදාහනය කළාට පස්සේ. කොහොමද ප්‍රැක්ටිස් එක? දැවැන්ත කොකෝවා වගාවක මෙයා මේ ඉන්නේ. මේ එකතු කරන්නෙත් ඉදිච්චි කොකෝවා බිමට කඩලා දාපු එකතු කරන විදිහ තමයි මරු මෙතනදී ලෝකේ යාළුවනේ විශාලතම කොකෝවා නිෂ්පාදකයා විදියට හඳුන්වන්නේ අයිවරි කෝස්ට් රාජ්‍ය. පැන්න නේද මල්ල ඇතුළට? කොහොමත් ඉතින් මෙයාලට පුරුදුයිනේ මේම මල්ල ඇතුළට රිංගගෙන ඉඳලානේ. හේල් ප්‍රොටෙක්ෂන් නෙට් කියලා තමයි මෙන්න මේවට කියන්නේ. හේල් කියන්නේ හිම කැටවලටනේ. හිම කැට වැස්සටත් හේල් කියලා කියනවා. මේවා නම් මහ පුදුමාකාර ගම් වතුරවල්. මේ පහුගිය දවසක චීනයේ ග්වේජෝ වලට බලපාලා තියෙන පිස්සු හැදෙන ගම් වතුර. මෙන්න බලන්න මේ රතු හිවලව ඩැහැගන්න සත්ව ලෝකේ වේගවත්ම දඩයක්කාරයා විදිහට සැලකෙන පැරග්‍රීන් ෆැල්කන් දෙන ට්‍රයි එක. ඒ අයිද මන්දා මොනවා හරි හතු විශේෂයක් ආරක්ෂිත ගෘහයක් තුල වවන. මොකද හිතන්නේ කට්ටිය? දැක්කමත් කටට කෙලවුනන පළතුරක්. අපි මාදන් කියලා කියන්නේ මම හිතන්නේ මෙන්න මේවට. ඉතින් ඒ පෙන්නුවේ මාදන් මෙන්න මේවට කියන්නේ ජබූටිකාබා කියලා. මේ පළතුරු දෙකේ හැඩයේ පොඩි වෙනස්කමක් කරුණම පාටින් සහ රසයෙන් ගොඩක් දුරට එක සමානයිලු. මිනිස්සෙකුට මේ එක පාත්තියක් හදන්න මොනතරම් වෙලාවක් ගත වෙයිද? පේනවනේ තප්පර ගානෙන් ලස්සනට මේකෙන් ගේම ගහන හැටි. අද උදෙන්ම Facebook එකේ දැකපු හද කම්පා කරවන සිද්ධියක්. මේක නන් නෙමෙයි. මෙන්න මේක. මම දන්නේ මට නම් කඳුළු පැන්නේ නැති ටික විතරයි මිත්‍රවරුනි. ඒ තරමටම මාරම වේදනාවක් මේක දැක්කම දැනුනේ. මිනිස්සු මොනතරම් කුහකයිද, තවත් මිනිස්සෙක් ඔළුව උස්සනවට මොනතරම් අකමැතිද. ඉතින් එම අකමැති වුණත් කුහක වුණත් ඒක හිතේ තියන් ඉන්න මිනිස්සු අතරේ මේ වැඩේ කරපු මිනිස්සයා නම් අමුම අමු සක්කිලි තිරිසනේ. ඇඩ්වෙන්චර්ස් වලට කැමති අයට නම් මරු. එහෙනම් ඉතින් පරිස්සමට හිමීට අඩිය තියෙන ගමන් අඩිය තියා ඉස්සරහට යන ගමන් ඔයා තාමත් මිස්ටර් පුදුමයා 2 channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා on කරගන්නකො notification උත්. මේ පේනවද බීම මූඩි වලින් තියෙන තවත් ප්‍රයෝජනයක්? බිස්නස් එකක් සල්ලි වියදම් කරලා පටන් ගත්තට ඒ බිස්නස් එකේ මතු දියුණුව වෙනුවෙන් ඔයාට සිද්ධ වෙනවා විවිධාකාර අත්හදා බැලීම් කරන්න. සමහර ඒවා සාර්ථක වෙනවා, සමහර ඒවා අසාර්ථක වෙනවා. පේනවනේ මේ මිනිස්සයා තමන්ගේ බිස්නස් වැඩි කරගන්න පාවිච්චි කරන ට්‍රික් එක ඇත්තටම සෑහෙන්න වටිනවනේ. මහන්න කලින්ම තමන්ගේ ඇඳුමේ පෙනුම ගැන අයිඩියා එකක් ගන්න මේක. මම දන්නේ නැති නිසා අහන්නේ. මම ඉස්කෝලේ යන කාලේ නම් මේ විදිහේ පාඩමක් අපිට ඉගෙනුවේ නෑ. මේ වගේ ප්‍රැක්ටිකල් කරලා සමහර විට සයන්ස් කරපු අයට ඉගෙනුවද දන්නේ නෑ ඒ ලෙවල් වලට. හැබැයි ඉතින් මේවා පුංචි කාලේ ඉඳලා ඉස්කෝලවල වල උගන්වනවා නම් වටිනවා. එක එක රටවල ඉතිහාස කතා පීරියඩ් 10 15 උගන්වනවට වඩා. Oh my god. මොකද්ද මේ වාහනේ? මේ මැෂින් එක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ වතුරේ තියෙන සුන්බුන් සහ අනවශ්‍ය ජලජ පැල ඇටි ඉවත් කරන්න. සාමාන්‍යයෙන් ඉව තියෙන්නේ බල්ලන්ට කියලා අපි අහලා තිබුණාට ඉව දිගේ ගිහිල්ලා දේවල් හොයාගන්න බල්ලෝ අපි දැකලා තිබුණාට මෙන්න බලන්න මේ වහු පැටියටත් පුළුවන් ඉව දිගේ ගිහින් තමන්ගේ අයිතිකාරයව හොයාගන්න. පේන්නේ බෝට්ටුවක් වගේ, ඩ්‍රයිව් කරන්නේ ටෑන්ක් එකක් වගේ. කුඹුරු මඩ කරන්න ඉස්සර මීහරක් තමයි යොදාගත්තේ. දැන් නම් ට්‍රැක්ටර් උත් පාවිච්චි කරනවා. මේකට නම තියලා තියෙන්නේ බෆලෝ කියලා.
වැඩේ නම් වෙනවා ටිප් ටොප් එකට. අම්මෝ කරන්න වෙන වැඩ නැතුවට හොඳයිනේ. සුදුලූණු වගාවක් නෙමේ. වයසින් අඩු බැටළුවෝ වෙනමම කොටසකට දාන්න ස්මාර්ට් උපක්‍රමයක් තමයි මෙයාලා මෙතනදී යූස් කරන්නේ. මම try එකක් දුන්නා මේ මොන බැටළු විශේෂයද කියලා හොයාගන්න. අපේ ලෝකේ ඉන්නවලු දහසකට ආසන්න බැටළු විශේෂ ප්‍රමාණයක්. මේ ඉන්නේ මිත්‍රවරුනි ස්කොටිෂ් බ්ලැක් ෆේස් කියන විශේෂය. කොරියන් වීඩියෝ එකක් මේක රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් පුංචි වාහනයක් ඇතුළට දාලා පුංචි දරුවෝ ගාවට යවනවා ඒක ලොලිපොප් පුරවලා. බලන්න ඉතින් පුංචි වුණත් මෙයාලගේ තියෙන හික්මීම විනය මමත් බලන් හිටියා කවුරුම හරි අහුරක් ගනී කියලා අතට අහු වෙන තරමක්. හැබැයි ඉතින් එහෙම වුණේ නෑ. එකම එක්කෙනයි දෙකක් ගත්තේ. ඒකත් එයාගේ යාළුවට. දැක්කම hina යනවා තමයි. හැබැයි කාගේවත් උසුළු විසුළුවට ලක් වෙනවට වැඩිය වටිනවනේ තමන්ගේ S2 මූණ බේරගන්න එක. මේ බලන්නකෝ උදාහරණ. මගේ ජීවිතේට මම දැකපු ලස්සනම ගහක් තමයි මේ. මේ සයන්ස් පාඩම ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපිට හිටියේ නෑනේ මෙහෙම ගුරුවරු. ඕනි නම් ඉගෙන ගනින් එපා නම් නිකන් ඉඳපන් කියලා උගන්නපු ගුරුවරු ඇරෙන්න මේ වගේ මොලේට ලේවලට මකාවදින්න උගන්නපු අය. ඔයාටත් අසීමිත කාය ශක්තියක් ඕනි නම් මෙන්න මේ වගේ එකකට බැස්සනම් හරි. සුපිරිම ආර්ට් වර්ක්ස් ටිකක්, සුපිරිම අයිඩියා ටිකක්, සුපිරිම ක්‍රියේටිවිටි එකක්. මේ බලන්නකෝ ගයිස් මේ මාළු බෑම. හරියට නිකන් මේ ටූනා සෙට් එක අහුවෙන්නම කලින් ප්ලෑන් කරලා වගේනේ. එක දවසකුත් පෙන්නුවා වගේ ඔන්න යාළුවනේ මම අද දවසෙත් මේ වීඩියෝ එක අවසන් කරන්න තෝරගත්තේ වෙනස්ම විදිහක වාහන කලෙක්ෂන් එකක්. එහෙනම් ඉතින් මේ ටිකත් බලන ගමන් තාමත් බැරි වුණා නම් අපේ channel එකත් subscribe කරලා notification උත් on කරගන්න. ඒ වගේම තියෙනවා හැබැයි මෙන්න මෙතනත් වට අපේ channel එකේ මිස් වෙච්ච වීඩියෝ එකකුත්. එහෙනම් ඒකත් click කරලා බලලා පරිස්සමට ඉන්න. මං එහෙනම් අදට මෙතනින් නවතිනවා. ඔයාලට ජය.